ආයිබෝන් ආදරණීය දූ පුතේ අද අපි මේ මුණ ගැහෙන්නේ තව පැය ගාණක් ඒ කියන්නේ දවස් සවුන්දා උදේ මුහුණ දෙන ගණිත ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් ඕගොල්ලන්ට පුංචි උපකාරයක් එහෙම නැත්නම් පුංචි නැවත මතක් කිරීමක් සත්කාරයක් කරන්න තමයි මේ වීඩියෝ එකේ මූලික අරමුණ උනේ. ඉතින් අපි දන්නවා දැන් පහුගිය අපි මුහුණ දුන්න ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම දැන් සිංහල විද්‍යාව ඉතිහාසය ඒ වගේ ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම අපිට පේනවා අපි මේ බලාපොරොත්තු වුණු පසුගිය ප්‍රශ්න පත්‍ර ආශ්‍රිත ගැටලු හෝ එහෙම නැත්නම් අනුමානිත ලබා දුන්න ප්‍රශ්න පත්‍ර වල ගැටලු වලට වඩා මදක් වෙනස් වෙච්ච ආකාරයේ ප්‍රශ්න තමයි අපිට ඇවිල්ලා තිබුණේ. ඒක නිසා අපි බලාපොරොත්තු වුණු බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණු පසුගිය ප්‍රශ්න පත්‍රයේ ආකාරයටම ව්‍යුහගත වෙච්ච නැත්නම් සකස් කරනු ප්‍රශ්න අපිට ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා අද මගේ මේ අරමුණ මේ කෙටි වීඩියෝ එක කෙටි සූදානමකින් මම මේක කරන්න ගත්තේ. හේතුව මගේ පන්ති වලින් ළමයින් සහ සමස්ත විභාගයේ මුණ දෙන හැම දරුවෙක් වෙනුවෙන්මයි අද අපි මගේ මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පුතේ මම හිතනවා දැන් අපිට පේනවා දැන් මේ ප්‍රශ්න පත්‍රය පහුගිය ප්‍රශ්න පත්‍ර ටික දිහා බැලුවම අපිට පේනවා පොඩි අපි බලාපොරොත්තු වුණු පහුගිය ආදර්ශ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට වඩා යම් වෙනසක් මේකේ තියෙනවා. ඒක නිසා අපි ඒකත් ඔළුවේ තියාගෙන මගේ අදහස තමයි අපි මේ 10 11 වසර වල සමස්ත විෂය නිර්දේශයේ අපි දන්නවා විශේෂිත කොටස් කීපයක් අරගෙන ඕගොල්ලන්ව නැවත මතක් කිරීමක් ඒකලා ඕගොල්ලන්ගේ දැනුම නැවත අලුත් කිරීමක් නැවත මතක් කිරීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. ඉතින් පුතේ මම මෙතනදී අදහස් කරනවා තෝරගත්ත කොටස් ටිකක් භාග සමගාමී සමීකරණ වර්ගජ සමීකරණ ඒ වගේම අපි ගත්තොත් එහෙම තව ප්‍රතිශත ගාන මේ වගේ තෝරගත්ත ගැටලු කිහිපයක් අරගෙන අපි පොඩි පාඩම් නැත්නම් ප්‍රශ්න කිහිපයක් කතා කිරීම තමයි මේ වීඩියෝ එකේ ආරම්භය වෙන්නේ. හොඳයි එහෙනම් අපි කාලය ගත නොකර වැඩි පටන් ගමු. පුතේ විශේෂයෙන් කියනවනේ දැන් මම මේ ටික කතා කරන්නේ අද විශේෂ ටියුට් එකක් අරගෙන නැත්නම් නිබන්ධනයක් අරගෙන නෙවෙයි. පහුගිය ප්‍රශ්න පත්‍ර පොත භාවිතා කරලා ඒකේ අපි තෝරගත්ත ප්‍රශ්න ටිකක් තමයි අද මේ කතා කරන්න යන්නේ. ඒක නිසා විශේෂයෙන්ම නව නිර්දේශකයන් 2016 ඉඳලා 2023 වර්ෂය සඳහා වෙනකන් තිබිච්ච ප්‍රශ්න පත්‍ර පොත දැන් හැමෝම ගාම ප්‍රශ්න පත්‍ර පොතක් තියෙනවා ඔයගොල්ලෝ මම දන්නවා. ඒ ප්‍රශ්න පත්‍ර පොත ළඟට අරගෙන තමයි අපි මේ ගැටලු ටික සාකච්ඡා කරන්නේ. මොකද විශේෂ නිබන්ධනයක් නෑ. මම අවුරුද්දයි ප්‍රශ්න අංකය කිව්වහම ඕගොල්ලෝ මේ ප්‍රශ්න තෝරගෙන ඊට පස්සේ පුළුවන් අපිට මේ නැවත මතක් කිරීම රිවිෂන් එක කරගෙන යන්න. හොඳයි පුතේ. දැන් අපි ගත්තොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ විදියට අපිට දිගටම ලැබිලා තිබුණේ භාග ගාණක්. ඉතින් අපි හිතනවා මේ අවුරුද්දෙත් ඒක ඒ විදිහට වෙයි කියලා. භාග ගාණ ඒ විදිහටම ලැබෙයි කියලා අපි හිතනවා. ඒක නිසා අපි ගාණක් හදමු 2019 අවුරුද්දේ 2019 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගාණ අරගෙන අපි කතා කරමු. ඒ කියන්නේ භාග ගාණ. හොඳයි පුතේ ඔයගොල්ලෝ පොත් ටික අතර අරගෙන බලන ප්‍රශ්න කියවමු අපි. කාණුවක මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. පුතේ මේ වගේ මේ භාග ගානකදී හරි වැදගත් දේ තමයි ඉතිරි දිගෙන්. එහෙම නැත්නම් මුළු දිගෙන්ද මේ දෙවෙනි කොටස කරන්න කියන එක. ඒක හරිය පරිස්සමෙන් අපි කියවන්න ඕනේ. මේක අපි මේ විදිහට දාගත්තොත් ලේසි අපිට. දැන් අපි මේක මේ විදිහට හදාගමු. අපි ගමු පළවෙනි දිනේ කපපු ප්‍රමාණය කාණුවේ මුළු දිගෙන් 15න් 7ක්. කාණුවේ මුළු දිගෙන් 15න් 7ක් තමයි පළවෙනි දවසේ අපි කපලා ඉවර කරේ. ඊට පස්සේ කියනවා ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේ කැපුවා. එතකොට දෙවන දිනේ කප ප්‍රමාණයට හදාගෙන ඉමු. ඉතිරි දිගෙන් 4න් එකක්. එතකොට 15න් 7ක් කැපුවා නම් පුතේ තව ඉතිරි වෙන්නේ අපිට 15න් 8යිනේ. ඒ 15න් 8න් 4න් එකක් තමයි දෙවෙනි දවසේ කපන්නේ. 15න් 8න් 4න් එකක්. මේ බලන්න. 15න් 8න් 4න් එකක් තමයි දෙවෙනි දවසේ කපන්නේ. ඉතින් අපි මේක මුළු කාණුවේ දිගින් කොච්චර ප්‍රමාණයක්ද කියලා බලමු. කොහොමද 4ට 4 ගොඩවල් 1යි 8ට 4 ගොඩවල් 2යි උත්තරය දෙවරක් 1 2යි 15 සරක් 1 15යි. එහෙනම් පුතේ මේ බලන්න මෙහෙම හදාගත්තම අපිට හරියම ලේසි ප්‍රශ්නේ ඉස්සරහාන් ප්‍රශ්න දෙකට උත්තර ලියන්න මේක අපිට හරියම උදව්වක් වෙනවා.
ඊට පස්සේ බලමු ඊට පස්සේ අපේ පළවෙනි ප්‍රශ්නෙන් අහනවා පළමු දිනේ අවසානයේ කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීමට ඉතිරිව තිබේද? බලන්න පළවෙනි ප්‍රශ්න හරියට පහසු ප්‍රශ්නයක්. එතකොට අපි දාමු ප්‍රශ්නාංකේ. දැන් කාණුවෙන් 15න් 7ක් අපි කපලා ඉවරයි. එහෙනම් අපිට තව කපන්න තියෙන්නේ නේද? කොච්චරක්ද? සම්පූර්ණ එක අපි ගත්තොත් 15න් 15යි කියලා. ඒකෙන් අපි 15න් 7ක් අඩු කරමු. උත්තරය 15න් 8යි. උත්තරය 15න් 8යි. අපි ඒක ඉස්සෙල්ලා අර මේ කොටස හදා ගන්නකොට අපි ඒක හදාගෙන ඉවරයි දැන්ටමත් නේද? 15න් 7ක් කැපුවා නම් තව 15න් 8ක් ඉතුරු. එහෙනම් පළවෙනි ප්‍රශ්න උත්තරේ 15න් 8යි. ප්‍රශ්නාංක 2 දෙවන දිනේ කාණුවේ මුළු දිගින් කොපමණ ගාගයක් කපන ලැබෙයිද? මම පුතේ ඒකයි කිව්වේ. අර විදිහට අපි ගානේ මුලින් හදාගෙන හිටියොත් අපිට අවශ්‍ය කොටස මේ ප්‍රශ්න වලට ඉතාම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. දැන් ඒතර අපි දන්නවා එහෙනම් අපි වහගත්ත එක දෙවෙනි දවසේ කපන්න තියෙන්නේ කාණුවෙන් 15න් 2ක්. දෙවෙනි දවසේ අපිට කපන්න තියෙන්නේ කාණුවෙන් 15න් 2ක කොටසක්. තුන්වෙනි ප්‍රශ්නට යමු. ඒක කියනවා කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දෙක දින අවසාන වන විට කැපීමට ඉතිරිව තිබේ. කාණුවේ මුළු දිග සොයන්න. දැන් බලන්නකෝ මේ තුන්වෙනි දවසේදී අපිට කපන්න තියෙන්නේ දිගක් විදියට ගත්තොත් මීටර 600යි. දිග ප්‍රමාණයක් විදියට ගත්තොත් මීටර 600යි. අපි බලමු මේක භාගයක් විදියට කොච්චරක්ද කියලා. දැන් බලන්න මෙතන 15න් පළවෙනි දවසේ 15න් 7ක් කැපුවා. දෙවෙනි දවසේ 15න් 2ක් කැපුවා. ඔක්කොම 15න් 9යි. එතකොට අපිට තව කපන්න ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද? සම්පූර්ණ එක 15න් 15ක් කියලා ගත්තොත් ඒකෙන් 15න් 9ක් අපි කපලා ඉවරයි. එහෙනම් අපිට කපන්න ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරක්ද? හරේ 15 විදිහටම ලියන්න 9න් 15න් 9ක් අඩු කරාම 6යි. එහෙනම් තුන්වෙනි දිනේ අපිට කපන්න ඉතිරි වෙලා තියෙන්නේ කාණුවේ මුළු දිගින් 15න් 6යි. අපිට කියනවා ඒ 15න් 6 සමානයි මීටර 600කට. මේ බලන්න 15න් 6 සමානයි මීටර 600කට. එහෙනම් පුතේ මුළු ප්‍රමාණය හොයන්න අපි කරන්න ඕනේ මේ මීටර 600 මේ මීටර 600 මේ භාගයේ පරස්පරයෙන් වැඩි කරන එක. භාගයේ පරස්පරයෙන්. එතකොට දැන් යම්කිසි භාගයක් දීලා භාගයක් සමානයි මෙච්චරයි නම් මුළු ප්‍රමාණය වොත් කරන්නේ අර දීපු අගය අර භාගයේ පරස්පරයෙන් වැඩි කරන එක. එතකොට එහෙනම් මේ 15න් 6 පරස්පරය තමයි 6න් 15. දැන් බලන්න 6ට 6 ගොඩවල් 1යි 600ට 6 ගොඩවල් 100. එහෙනම් 100 15න් වැඩි වුණාම 15කට බිංදු 2ක් දාන්න. එහෙනම් කාණුවේ මුළු දිග මීටර 1500යි. කාණුවේ මුළු දිග මීටර 1500යි. ඉතින් මොකද මේ ගානේ විශේෂත්වය තමයි මේ අවුරුද්දේ මේ භාග ගානට තවත් අර මිනිස් දින ගානක් අපිට සම්බන්ධ කරලා දීලා තියෙනවා. බලන්න ඒකේ හතරෙන් ප්‍රශ්නෙන් අපෙන් අහනවා කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ නම් අවශ්‍ය වේ ඇස්තමේන්තු කර ඇත. එම දින දෙකේදී කැපී එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? මෙන්න මිනිස් දින ගාණක්. මේ බලන්නකෝ මේ වැඩේ මීටර 600 කපන්න මිනිස්සු 4 දෙනෙකුට දවස් 3ක් යනවා. මේ බලන්න මිනිස් දින ගාණ මිනිස්සු සහ දින මිනිස් දින මේ බලන්න මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් ගත වෙනවා. ඒතර 4 වරක් 3 කීයද? 12යි. 4 වරක් 3 12යි. එහෙනම් මේ වැඩේ කරන්න අපිට මිනිස් දින කීයක් යනවද පුතේ? මිනිස් දින 12ක් යනවා. මිනිස්සු 4 දෙනෙකුට දවස් 3ක් යනවා. එතකොට මිනිස් දින 12ක වැඩක් තමයි මේ. අපෙන් අහනවා මේ වැඩේ කරගන්න ඕන අපිට දවස් 2කදී. මේ කාණුව දවස් 2කදී කපා ගන්න ඕනේ. එතකොට එහෙනම් වැඩේ ප්‍රමාණය 12යි. එතකොට දවස් 2යි අවශ්‍ය මිනිසුන් ගාන හොයන්න මොකද කරන්න ඕනේ? 12 බෙදන්න ඕනේ 2කින්. 12 2කින් බෙදුනම 6යි. එහෙනම් උත්තරේ මිනිසුන් ගන්න 6යි. එතකොට හැබැයි අපි මෙන්න මෙතනදී හරිම පරිස්සම් වෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රශ්නේ නැවත කියවන්න. මේකේ අහන්නේ කැපීමට මිනිසුන් මේ බලන්න මිනිසුන් අපේ ප්‍රශ්නේ කියනවා කාණුවේ දිග මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ ඇස්තමේන්තු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු අවශ්‍යද? ඔන්න එතනින් තමයි ගාන උත්තරේ වෙනස් වෙන්නේ. වැඩිපුර කී දෙනෙක් අවශ්‍යද කියලා යහන්නේ.
අපි දන්නවා මිනිස්සු 6 දෙනෙක් ඕන. හැබැයි දැනට මිනිස්සු 4 දෙනෙක් අපි ගාව ඉන්නවා. දැනට මිනිස්සු 4 දෙනෙක් අපි ගාව ඉන්නවා. එහෙනම් වැඩිපුර අවශ්‍ය මිනිසුන් දෙන්නෙක් විතරයි. එහෙනම් අපි ලියමු මිනිසුන් 2යි කියලා උත්තරේ ලියන්න ඕන. සමහර ළමයි මේ ගණන ලස්සනට හදාගෙන වැඩ ඉවර කරලා මේක තේරුම් ගන්න නැතුව 6යි කියලා දාලා එනවා උත්තරේ වැරදි. ඒක නිසා මේ ගණිතයේදී හැම වචනයකම වටිනාකමක් තියෙන ප්‍රශ්නයක ඒක නිසා හරිම පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. right. අපි කතා කරේ පුතේ 2019 අවුරුද්ද 2019 ඕඩර් වල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගානට ආපු භාග ගාන තමයි අපි කතා කරේ. හොඳයි. දැන් මම මේ ප්‍රශ්න පත්‍රයෙන්ම ඒකේ දෙවෙනි ගානත් කතා කරන්න. මොකක්ද දැන් අපි කතා කරපු ගාන භාග ගානක් නේද? අපි කතා කරේ භාග ගානක්. දැන් අපි කතා කරන්න යමු වර්ගඵලයේ ගාන. වර්ගඵලයේ ගානයි අපි ඊගාවට කතා කරන්න යන්නේ. අපි වර්ගඵලයේ ගාන දැන් කතා කරමු. හොඳයි. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ අරගෙන මම මේක කතා කරන්නම්. පුතාලා බලන්න රූප සටහනක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඇඳ ගන්නම්. ඒකේ අපිට පේනවා මේ විදිහට ට්‍රපීසියම් එක හැඩයක් තියෙනවා එකක්. අනිත් පැත්තෙන් අර්ධ වෘත්තාකාර හැඩයක් තියෙනවා ඔය විදිහට. අර්ධ වෘත්තාකාර හැඩයක් සහ ට්‍රපීසියම් එක හැඩයක් තියෙන්නේ. මේක නම් කරලා තියෙනවා A B C D කියලා. A B C D කියලා. මෙතන රිටිකෝණයක් වෙන්නලා තියෙනවා. මේක දිග 14 cm. විශාල පාදයේ දිග සෙන්ටිමීටර් 16යි. ලම්බෝස සෙන්ටිමීටර් 10යි. ලම්බෝස සෙන්ටිමීටර් 10යි. වොන් තමයි මේකේ මිනුම් තියෙන්නේ. මේ තියෙන තහඩුවක්. තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ABCD ත්‍රිපීසියම එක මත හැඩති කොටසක් සහ DC විස්කම්භය වූ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. ඒතර පළවෙනි එක ත්‍රිපීසියමක්, දෙවෙනි එක අර්ධ වෘත්තයක්. අපිට කියනවා මේකේ 5 යගේ 7/22 ලෙස ගන්න අවශ්‍ය වල තැන්වලදී අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙස ද සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර සෙන්ටිමීටර් 2ක් වන ලෙසද කුඩා බොත්තම් ඇල්ලීමට අදහස් කෙරේ. මේ සඳහා අවශ්‍ය වන බොත්තම් ගණන කීයද? කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර ධාරයේ දිගේ සෙන්ටිමීටර් 2න් 2කට බොත්තම් අල්ලන්න ඕනේ. ඒ කියන්නේ පටන් ගන්න තැනත් බොත්තමක් තියෙන්න ඕනේ. අවසන් වෙන තැනත් බොත්තමක් තියෙන්න ඕනේ. මේවා අතර පරතරය සෙන්ටිමීටර් 2යි. එහෙනම් අපෙන් අහනවා බොත්තම් කීයක් ඕනද කියලා. පුතේ එතකොට අපි කරන්න ඕනේ මේ ඡාප දිග හොයාගන්න එකයි මුලින්ම. මුලින්ම මේකේ ඡාප දිග හොයාගමු. ඊට අපි දන්නවා මේකේ විස්කම්භය 14 නම් අර එකෙන් කීයද සෙන්ටිමීටර් 7යි. එහෙනම් අපිට මේක හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා වෘත්තයක වර්ගඵලය 2πr. වෘත්තයක වර්ගඵලය 2πr. හැබැයි මේක අර්ධ වෘත්තයක් හින්දා අපි දෙකෙන් එකයි 2πr කියලා දාගමු. අපිට අවශ්‍ය නම් අර 2πr වැඩි කිරීම 360න් θ කියලා දාලා 360න් 180 කියලා දාන්නත් පුළුවන්. හැබැයි අපි මේක සරලව හදමු. මේක අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයෙන් භාගය. ඒ කියන්නේ දෙකෙන් එකයි 2πr. දැන් බලන්න දෙකෙන් එක වැඩි කිරීම 5 කියන්නේ 7/22 වැඩි කිරීම අර මේකේ සෙන්ටිමීටර් 7යි. අර සෙන්ටිමීටර් 7යි. දැන් බලන්න දැන් මේක සුළු කරමු. 2ට 2 ගොඩවල් 1යි, 2ට 2 ගොඩවල් 1යි, 4ට 7 ගොඩවල් 1යි, 4ට 7 ගොඩවල් 1යි සෙන්ටිමීටර් 22යි. ඔන්න බලන්න. මේ ඡාපයේ දිග සෙන්ටිමීටර් 22යි. දැන් අපි සෙන්ටිමීටර 2න් 2කට තමයි බොත්තම් අල්ලන්නේ. සෙන්ටිමීටර 2න් 2ට. එහෙමනම් අපි දන්නවා එහෙනම් සෙන්ටිමීටර 22 අපි බෙදමු 2කින්. මොකද මේ සෙන්ටිමීටර 22 සෙන්ටිමීටර 2කින් බෙදුනම අපිට ලැබෙන්නේ මේ ඡාපය මේ අපි පටන් ගත්ත D වල ඉඳලා ඉවර වෙන C දක්වා තියෙන පරතර ගණන තමයි අපිට ලැබෙන්නේ. අපිට ලැබෙන්නේ මොනවද? බොත්තම් ගණන නෙමෙයි පරතර ගණන. හැබැයි ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවා. දැන් මේක සංවෘත රූපයක් නෙවෙයිනේ. ඒක නිසා පටන් ගන්න තැනත් බොත්තමක් අල්ලනවා නම් අර පරතර ගන්නට වඩා බොත්තම් ගන්න එකකින් වැඩි. ඒක නිසා
අපි හරියට බොත්තම් ගන්න හොයන්න මේ උත්තරේට අපි කීයක්ද එකතු කරන්න ඕනේ? එකක් එකතු කරන්න ඕනේ. සෙන්ටිමීටර කැපෙනවා 2ට 2 ගොඩවල් 1යි 22ට 11යි. එහෙනම් 11ට එකක් එකතු වුණාම උත්තරේ 12යි. එහෙනම් උත්තරේ තමයි මේ සඳහා බොත්තම් 12ක් අවශ්‍ය වෙනවා. මේ සඳහා බොත්තම් 12ක් අවශ්‍ය වෙනවා. හොඳයි. අපි ඒක දෙවෙනි කොටසට යමු. තහඩුවේ මුළු වර්ගඵලය කීයද? තහඩුවේ මුළු වර්ගඵලය. මේක කොටස් දෙකකට අපි හදාගමු. කොටස් දෙකකට හදාගමු. ඕගොල්ලන්ට මේක වෙලා මදින වීඩියෝ එක නවත්තලා සටහන ලියාගෙන ගාන ලියාගෙන ආපහු වීඩියෝ එක ප්ලේ කරගන්න. මම වෙලාව ගත වෙන නිසා ගොඩක් වෙලා මේ ගණන් වලට ගන්නේ නැහැ. වේගෙන් කරගෙන යනවා. තව පැය ගානක් අපිට තියෙන්නේ නේද? ඉතින් ඒක නිසා මේ අපි වැඩේ වේගෙන් කරගෙන යමු. හොඳයි. දැන් මේ වර්ගඵලය ගැන බලනකොට මේ රූප සටහන අපි කොටස් දෙකකට බෙදා ගමු. එකක් අර්ධ වෘත්තයක්, අනික ත්‍රිපිසියමක්. අර්ධ වෘත්තයක් සහ ත්‍රිපිසියමක්. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලයක් කොහොමද හොයාගන්නේ? අපි දන්නවා අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගන්නේ 5r වර්ගයේ වැඩි කිරීම 360න් θ. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් මෙතන කෙලින්ම 2න් 1යි 5r වර්ගය කියලා ලියන්නත් පුළුවන්. කොහොමද? ඒ අර්ධ වෘත්තයක් හින්දා නේද? 5r වර්ගයේ වැඩි කිරීම 360න් θ දාලා 360න් 180 දාන්නත් පුළුවන්. නැත්නම් අපි මේක සරලව හදාගමු 2න් 1යි 5r වර්ගය. අර්ධ වෘත්තෙන් භාග. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තේ භාගයක්. හොඳයි. දැන් බලන්න 2න් 1 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 7 වැඩි කිරීම 7යි 100න් වැඩි කිරීම 7යි 100න්. ඉතින් බලන්න පුතේ 4 7 ගොඩවල් 1යි 4 7 ගොඩවල් 1යි 2ට 2 ගොඩවල් 1යි 22ට 2 ගොඩවල් 11යි. එහෙනම් 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. 77යි වර්ග සෙන්ටිමීටර්. ඔය තියෙන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඔය තියෙන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටස ත්‍රිපිසියමක්. එහෙනම් ත්‍රිපිසියමේ වර්ගඵලය කොහොමද අපි හොයන්නේ? 2න් 1 වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. 2න් 1 වැඩි කිරීම සමාන්තර. ඒතර මේ ත්‍රිපිසියමේ මේ පාද දෙක තමයි සමාන්තර වෙන්නේ. එක පාදයක දිග 16යි cm, අනිත් පාද දිග 14යි cm, වැඩි කිරීම ලම්බෝස 10යි cm. දැන් බලන්න පුතේ 2න් 1 වැඩි කිරීම 16 14යි 30යි සෙන්ටිමීටර්, වැඩි කිරීම 10යි සෙන්ටිමීටර්. දැන් අපිට පුළුවන් 2ට 2 ගොඩවල් 1යි 30ට 2 ගොඩවල් 15ක් තියෙනවා නේද? 15 ක් 10 150යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 150යි. එතකොට දැන් මුළු රූපේ වර්ගඵලය හොයන්න මේ අර්ධ වෘත්තාකාර කොටස සහ මේ ත්‍රිපිසියමේ වර්ගඵලය එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මුළු රූපේ වර්ගඵලය වෙනවා 77යි වර්ග සෙන්ටිමීටර් එකතු කිරීම 150යි වර්ග සෙන්ටිමීටර්. 0.77යි 15යි 7යි 12යි දෙක දාම එකක් ඉතිරි 1යි 1යි 2යි 77යි 50යි එකතු කරාම උත්තරේ වර්ග සෙන්ටිමීටර් 227. මේ එකතු කිරීම එහෙම විභාගෙදි දෙසරයක් චෙක් කරලා බලන්න. 0.77යි 7යි 5යි 12යි එකක් ඉතිරි 1යි 1යි 2. කොච්චර ෂුවර් වුණත් මේ විභාගේ තීරණාත්මකයි. ඒක නිසා හැමතිස්සෙම සුළු කිරීම පුංචි සුළු කිරීම උනත් දෙසරයක් චෙක් කරලා තමයි උත්තරේ දාන්න ඕනේ. ඒකේ අවසාන කොටසට යමු අපි. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD දිගට සමාන දිගක්ද සහිත ඍජු කෝණාංශ තහඩුවක් සාදනු ලැබේ නම් එහි පළල සොයන්න. ඒ කියන්නේ මේකට බද්ධ කරනවා කියලා නැහැ. වෙනම ඍජු කෝණාංශ තහඩුවක් හදනවා. අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන වෙන ඍජු කෝණාංශ තහඩුවක් හදනවා. ඒකේ දිග AD දිගට සමානයි. ඒ කියන්නේ AD දිග කියලා කියන්නේ මොකක්ද? සෙන්ටිමීටර් 10යි නේද? අපි මෙහෙම ගත්තොත් මෙන්න තියෙනවා ඍජු කෝණාංශය. එතකොට ඒකේ දිග සෙන්ටිමීටර් 10ක් වෙනවා. AD දිගට සමානයි. ඉතින් බලන්න පුතේ එතකොට මෙයාගේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. අර්ධ වෘත්තයේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. එතකොට එහෙනම් අපි දන්නවා ඍජු කෝණාංශයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලින්. වර්ගඵලය දන්නවා අපි දිග දන්නවා. එහෙනම් පළල හොයන්න මොකද කරන්න ඕනේ? මේ 77යි වර්ග සෙන්ටිමීටර අපි දිගෙන් බෙදමු. ඒ කියන්නේ සෙන්ටිමීටර 10න්. උගල දන්නවා 10න් බෙදුවම එක දශම ස්ථානයක් මෙහාට එනවා. එහෙනම් උත්තරේ 7.7යි සෙන්ටිමීටර. එහෙනම් මේකේ පළල සෙන්ටිමීටර 7.7යි. ඔය තමයි අපි කතා කරපු දෙවෙනි ගාන. අපි මුලින්ම භාග ගානක් කතා කරා. ඊට පස්සේ අපි
වර්ගඵලයේ ගාණක් කතා කරා. හොඳයි පුතේ. තව අපි තවත් කොටසකට යමු. දැන් අපි අහඹු ලෙස තෝරගත්ත ප්‍රශ්න පත්‍ර ටිකක් තමයි මේ කතා කරන්නේ. අහඹු ලෙස තෝරගත්ත ප්‍රශ්න පත්‍ර වලින් අහඹු ලෙස තෝරාගත්ත ප්‍රශ්න ටිකක් අපි කතා කරමු. හොඳයි. මම ඊගාවට කතා කරන්න යන්නම්. මම මේ ආවරණය කරගෙන යන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5ට මොනවා ආයිද කියලා අපි දන්නේ නැහැ. නේද? ඒක නිසා අපි එයි කියලා හිතන ඒවා කතා කරමු. අපි ටාගට් කරලා නේද? මෙන්න මේවා එයි කියලා හිතාගෙන අපි කතා කරමු. ඉතින් උගාක් කාලවට මේ ගණිත අනිත් විෂයන් වගේ නෙමෙයි. ගණිත ප්‍රශ්න පත්‍රයේ මේ සිද්ධාන්ත මේ කොටස්, තියරි කොටස් ලොකුවට වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එක්වර ප්‍රශ්නවල ස්ථානගත කිරීම වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නවල අනිකුත් සංඛ්‍යාත්මක සහ නැත්නම් ওই ප්‍රශ්න කතන්දරේ පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියරි වල කොටස් ටික වෙනස් කිරීමේ හැකියාවක් ගණිතයේ නැහැ. සමහර විෂයන් නේද? සමහර විෂයන් තියෙනවා. ඒ සිද්ධාන්තමය කොටස් කිසිසේත් වෙනස් කරන්න බෑ ගණිතයත්. ඒ වගේ එකක්. හොඳයි. එතකොට දැන් මම යනවා ඊගාවට මේ කොටස් වෙළඳපොළ ප්‍රතිශත ගාණක් ගැන කතා කරන්න. කොටස් වෙළඳපොළ ගාණ. මේක ටිකක් ප්‍රායෝගික ගැටලුවක් නිසා මම හිතනවා මේක අනිවාර්යෙන් ඒ කියලා. මොකද ප්‍රායෝගික ගැටලු, සංඛ්‍යාත්මක ගැටලු, ගණනය කිරීම සම්බන්ධ ගැටලු වලට වැඩි නැඹුරුවක්, වැඩි ප්‍රමුඛතාවයක්, වැඩි බරක් මේවර වැටේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ කොටස් වෙළඳපොළ ගැන. කොටස් වෙළඳපොළ. අපි කොටස් වෙළඳපොළ ගැන දැන් කතා කරන්න යන්නේ. හරි. ඉතින් මේ අපි පුතාලා පෙරලා ගන්න මං කියවනේ පාස් පේපර් එක අතේ තියෙන්න ඕනේ. 2016 පෞගේ ප්‍රශ්න පත්‍රයේ පාස් පේපර් එක 2016 B කොටස 3 වෙනි ප්‍රශ්නය. 2016 B කොටස 3 වෙනි ප්‍රශ්නය. බලන්න පුතේ මේක මෙහෙම කියනවා. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන පෙරේරා මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 40000ක් ආයෝජනය කරයි. එම සමාගමේ කොටසකට රුපියල් 6 බැගින් වාර්ෂිකව ලාභාංශ ගෙවයි. මේ ප්‍රශ්න කියවන එක සහ හිමීට ප්‍රශ්න තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ. එතන වැරදුනොත් අපිට මුළු ගානම වැරදිලා යනවා. එහෙනම් අපි මේක තේරුම් ගමු. අපේ භාෂාවෙන් කියනවා නම් කොහොමද? පෙරේරා මහත්තයා යනවා රුපියල් 40000ක් අරගෙන කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගන්න. ගිහින් බැලුවම කොටසක මිල මේ මිලදී ගන්න බලාපොරොත්තු වෙන සමාගමේ කොටසක මිල රුපියල් 80යි. මෙයා මේ රුපියල් 40000 යොදලා රුපියල් 80 ගානේ කොටස් අරගෙන එනවා. එතකොට මේ කොටසකට ලාභාංශය කියන්නේ අවුරුද්දාංශෙකට ගෙවන ලාභ කොටස රුපියල් එක කොටසකට රුපියල් 6ක් වෙනවා. රුපියල් 6ක් වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේකෙන් අහන්නේ පෙරේරා මහතා මිලදී ගන්නා ලද කොටස් ගණන කීයද? පෙරේරා මහතා මිලදී ගන්නා ලද කොටස් ගණන කීයද? දැන් උගක් කාලකට කොටස් ගණන හැදෙන්නේ කොටස් ගණන අපි හොයාගන්නේ ආයෝජනය කරන ලද මුදල එක කොටසක මිලෙන් බෙදලා. ආයෝජනය කරන ලද මුදල නැත්නම් ආයෝජිත මුදල කොටසක මිලෙන් බෙදලා අපි කොටස් ගණන හොයාගන්නවා. එහෙනම් මේ පෙරේරා මහත්තයා අරගෙන යනවා රුපියල් 40000ක්. ගිහිල්ලා රුපියල් 80 ගානේ කොටස් මිලදී ගන්නවා. රුපියල් 40000ක් අරගෙන ගිහිල්ලා කොටසක් රුපියල් 80 ගානේ අරගෙන එනවා. බලන්න පුතේ බිංදුව කැපෙනවා. 48න් බෙදුනම 5යි නේද? 50යි 500යි නේද? කොටස් ගන්න පුළුවන් එයාට රුපියල් 40000ක් අරන් ගිහිල්ලා රුපියල් 80 ගානේ කොටස් 500ක් අරගෙන එන්න පුළුවන්. බලන්න 8 ගොඩවල් 1යි 48 ගොඩවල් 5යි බිංදු 2යි. එහෙනම් එයා මිලදී ගන්නා ලද කොටස් ගන්න 500. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කොටස් 500යි. දෙවෙනි ප්‍රශ්නේ තමයි පෙරේරා මහතාට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම කීයද? එක කොටසකට රුපියල් එයාට හම්බ වෙනවා රුපියල් 6ක්. එක කොටසකට රුපියල් 6ක් හම්බ වෙනවා. එහෙනම් මෙයා ගාව කොටස් 500ක් තියෙනවා. එහෙනම් රුපියල් 6 වැඩි කරමු අපි කොටස් 500ෙන්. එතන 6 වරක් 5 30යි. අගට බිංදු 2යි. එහෙනම් එයාට රුපියල් 3000ක ලාභාංශ ආදායමක් ලැබෙනවා.
එයාට රුපියල් 3000ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. ඊට පස්සේ මෙහෙම කියනවා වසරකට පසු පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි. අවුරුද්දකට පස්සේ මේ ලාභාංශ ගත්තයින් පස්සේ මේ කොටස් ටික යා විකුණලා රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා. කොටසක විකුණුම් මිල කීයද? මොකද මේ ප්‍රාග්ධන ලාභ කියන්නේ? ඒ කියන්නේ අපි සමාගමක කොටස් ආයෝජනය කරාම ඒ තුලින් අපිට ඒ ආයෝජනයෙන් ප්‍රතිලාභ දෙකක් ලබා ගන්න පුළුවන්. එකක් තමයි ලාභාංශ ආදායම. ඒ කොටස් ටික ඒ සමාගමේ පවතින තුරා, ඒ කියන්නේ තමන් මිලදී ගත්ත කොටස් ටික එහෙම තියෙන කාලේ පුරාවටම හැම අවුරුද්දක් අවසානයේම සමාගම විසින් ලබාගත් ලාභයෙන් යම් සමානුපාතිකව ලැබෙන කොටසකට ලැබෙන ලාභාංශ අපිට ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපිට අවශ්‍ය වෙලාවකදී මේ කොටස් ටික අපිට වෙන කාට හරි වෙන කෙනෙකුට, පුද්ගලයෙකුට හෝ ආයතනයකට විකුණා දමන්න පුළුවන්. එතකොට අපි ගත්ත මිලට වඩා වැඩිපුර මුදලකට මේක වික්කොත් එතකොට අපිට ලැබෙන ලාභයට අපි කියනවා ප්‍රාග්ධන ලාභය කියලා. ඉතින් මේ වගේ මේ පෙරේරා මහත්තයා තමන් ගත්ත කොටස් ටික රුපියල් 3500ක ලාභයක් තියාගෙන විකුණලා තියෙනවා. ඒ කියන්නේ මෙයා මේකට යොදවපු මුදල 40000යිනේ. එතකොට 3500ක ලාභයක් තියාගත්ත කියලා කියන්නේ මෙයා මේ කොටස් ටික විකුණලා තියෙන්නේ රුපියල් 43500කට. රුපියල් 43500කට. එතකොට රුපියල් 43500කට වික්කේ කොටස් 500ක්. එහෙනම් එක කොටසක විකුණු මිල හොයන්න අපි මොකද කරන්න ඕනේ? මේ රුපියල් 43500 අපි බෙදමු කොටස් 500. බිංදු දෙක කපමු. හරි. එතකොට බලන්න රුපියල් 43ට 5 ගොඩවල 8යිනේ පුතා. 3ක් ඉතිරි 35ට 7. එහෙනම් මෙයා කොටසකින් මෙයා කොටසක් විකුණලා තියෙන රුපියල් 87 ගන්න. කොටසක විකුණු මිල වෙන රුපියල් 87යි. ඊට පස්සේ අපිට මෙහෙම කියනවා පෙරේරා මහතා තමා ලබන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයට තවත් රුපියල් 3500 එකතු කොට සම්පූර්ණ මුදල 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් ගෙවන ස්ථිර තැන්පතු ගිණුමක වසර දෙක කාලයකට තැන්පත් කරයි. වසර දෙක අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල සොයන්න. මෙන්න කතන්දරේ. දැන් මේ කොටස් ගානට වැල්පොලි කොටසක් එකතු කරලා තියෙනවා. කොටස් ගානට වැල්පොලි කොටසක් එකතු කරලා තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්න වෙන්නේ අපිට කොටස් ගානේදී අපිට ලැබුණ මේ පිළිතුර ටික තියෙනවානේ. උදාහරණයක් විදිහට මේ ලාභාංශ ආදායම රුපියල් 3000යි. මේ ප්‍රාග්ධන ලාභය නම් අපිට දීලා තියෙන 3500ක් කියලා. අර ලාභාංශ ආදායම අපි වැරදුනොත් අනිවාර්යෙන් මේ වැල්පොලි ගානත් වරදිනවාමයි. ඒක නිසා අර පළවෙනි ගානට බද්ධ කරලා තමයි දෙවෙනි ගාන හදලා තියෙන්නේ. දැන් බලන්න මෙයා කොහොමද මේක ආයෝජනය කරන්නේ? දැන් එයා ගාව තියෙනවානේ ලාභාංශ ආදායම රුපියල් 3000ක්. ඊට පස්සේ එයා ලැබු ප්‍රාග්ධන ලාභය අපිට ගානෙම කියලා තියෙනවා 3500ක් කියලා. ඒකට එයා තව අතිනුත් දානවා තව රුපියල් 3500ක්. ප්‍රාග්ධන ලාභي 3000යි. සමාවෙන්න. ලාභාංශ ආදායම 3000යි. ප්‍රාග්ධන ලාභය 3500යි. ඒ වගේම අතින් 3500. ඒතර බලන්න ඔක්කොම කීයද කියලා 0.0 10 එකක් දැම්ම එකක් ඉතිරි 1යි 3යි 4යි 3යි 7යි 3යි 10යි. දැන් මෙයා රුපියල් 10000ක් ආයෝජනය කරනවා. එක්තරා මූල්‍ය ආයතනයක ආයෝජනය කරන්නේ කොහොමද? 10% වැල් පොලියට. 10% වැල් පොලියට වසර දෙකක් සඳහා ආයෝජනය කරනවා. පුතේ මේ දැන් අපෙන් අහන්නේ අවුරුදු දෙක අවසානයේ තියෙන මුළු මුදල කොහොමද කියලා. මේක ආකාර දෙකකට නැත්නම් ක්‍රම දෙකකට ගණනය කරන්න පුළුවන්. එකක් තමයි දැන් මේ රුපියල් 10000ට පළවෙනි අවුරුද්දේ පොලිය වහා ගන්නවා. 10000 වැඩි කිරීම 10% කියලා. ඒ පොලියයි ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ තැන්පත් කරපු 10000යි දෙකම එකතු කරලා දෙවෙනි අවුරුද්දේ තැන්පත් මුදල විදිහට සලකලා ඒ මුදලටත් 10%ක පොලියක් හොයගන්න කීයද කියලා ගණනය කරනවා. ඊට පස්සේ පුතේ පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවෙනි අවුරුද්දේ පොලියයි එයා තැන්පත් කරපු රුපියල් 10000යි මේ තුනේම එකතු අපි එකතු කරොත් අපිට අවුරුදු දෙක අවසානයේ මුළු මුදල හොයාගන්න පුළුවන්. හැබැයි මම ඊට වඩා ලේසි ක්‍රමයක් ඔයගලන්ට කියලා දෙනවා. එක සැරේ ගාන හදන්න කොහොමද අපි ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි. එයා තැන්පත් කරපු මුදල රුපියල් 10000යි
පළවෙනි අවුරුද්ද අවසානයේ පොලිය අපිට හොයාගන්න පුළුවන්. 100ක් දැම්මොත් අවුරුද්ද අවසානයේ යට 110ක් ලැබෙනවා. එහෙනම් පළවෙනි අවුරුද්ද අවසානයේ ලැබෙන මුදල හොයන්න මේක වැඩි කරන්න 100න් 110න්. ඔය දිනේ පළවෙනි අවුරුද්ද අවසානයේ පොලිය. දෙවෙනි අවුරුද්ද අවසානයේ පොලිය හොයන්න නැවත මේකත් වැඩි කරන්න 100න් 110යි. 100න් 110යි. එතකොට එහෙනම් තව මේක හරියම ලේසි ක්‍රමයක්. දැන් අපිට අවුරුදු 3කට ගියොත් එහෙම මේක ආයි 100න් 110න් වැඩි කරොත් තුන්වෙනි අවුරුද්ද අවසානයේ පොලිය ලබා ගන්න පුළුවන්. මේක කෙටි ක්‍රමයක්. හොඳයි. එහෙනම් දැන් අපි මේක සුළු කරමු. මෙතන තියෙනවා 1 2 3 4. එහෙනම් මේ බිංදු 4ට මෙතන බිංදු 4 අපි කපලා දාමු. එතකොට දැන් අපිට වැඩි කරන්න තියෙන්නේ 110 110යි. අපි මෙහෙම කරමු. 11 වරක් 11 121යි. අගන බිංදු 2යි. එහෙනම් 12100යි. එහෙනම් අවුරුදු දෙක අවසානයේ යට ලැබෙන කොලිය සමාන මුළු මුදල 12100. අවුරුදු දෙක අවසානයේ ලැබෙන මුළු මුදල 12100. ඔන්න ඔහොමයි ඒ ගාන අපි ඉවර කළේ. අපි කතා කරේ 2016 අවුරුද්දේ. ඒ කියන්නේ මේ සිලබස් එකේ පළවෙනි අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තුන්වෙනි ගාන. මම කැමති මේ අවුරුද්දේම මේ ප්‍රශ්න පත්‍රයේම වට ප්‍රස්ථාර ගානත් කතා කරන්න. දත්ත නිරූපණය කියන පාඩමේ එන වට ප්‍රස්ථාර ගාන මේක බොහෝ වෙලාවට විභාගෙට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි බලමු කොහොම වෙයිද දන්නේ නැහැ නේද? අපි හැම එකටම ලෑස්තිලා ගියාම ඕන තැනකින් වැඩේ දෙන්න පුළුවන්. හරි. ඒක නිසා අපි බලමු පුතා මේ ප්‍රශ්න පත්‍රයේ මම මේ හැදුවේ තුන්වෙනි ගාන. අපි බලමු දෙවෙනි ගාන කොහොමද හදන්නේ කියලා. බලන්න දෙවෙනි ගාන චුට්ටක් කියවන්න. මම මේක පොඩ්ඩක් ඇඳ ගන්නම්. මෙතන අංශික 30ක් තියෙනවා. මේ තියෙන්නේ වට්ටක්කා බටු බෝංචි බණ්ඩක්කා. මේක අපිට ලකුණු ගන්න පුළුවන් ලේසි ගානක්. හරි. මේක આવොත් අපි පොඩ්ඩක් ගොඩ යනවා. හරි. ඕම් පහසු ගානක් මේක. හරි අපි බලමු මොකක්ද තියෙන්නේ. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරයේ රූපේ දී ඇති වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. සෑම ගොවියෙක්ම එක එළවලු වර්ගයක් පමණක් වගා කරනවා. මේ හැම ගොවියෙක්ම වගා කරන්නේ එක්ක බණ්ඩක්ක විතරයි නැත්නම් වට්ටක්ක විතරයි. ඒ වගේ. බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය සොයන්න. අපව ප්‍රශ්න කියමු. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරයේ රූපේ ඇති වට ප්‍රස්ථාරයේ දැක්වේ. සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් විතරක් වගා කරනවා. අපි අවශ්‍ය කැලේ කිව්වේ නැහැ ඉස්සෙල්ලා. බණ්ඩක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. බණ්ඩක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. ඒ කියන්නේ පුතේ දැන් මේ රූපසරහනට අනුව අපිට කියනවා වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. කියන්නේ මෙන්න මේ කෝණයන් දෙක සමානයි. මේ කෝණයන් දෙක එකිනෙකට සමානයි. වට්ටක්කා සහ බටු කියන කෝණ දෙක එකිනෙකට සමානයි. දැන් ඕගොල්ලෝ දන්නවා ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. බලන්න මෙතන අංශක 90යි. කොටුවෙන් පෙන්නන්නේ 90. ඍජු කෝණයක්. 90යි තියා 120යි. එතකොට පුතේ 360න් ඔය 120 අඩු කරගන්න. කීයක් ඉතුරුයිද? බලන්නකො 0.4යි 2යි 240යි. ඒ කියන්නේ මේ
කේන්ද්‍රික ඛණ්ඩ දෙකටම අයිති අංශක 240යි. එහෙනම් එක කේන්ද්‍රික ඛණ්ඩයක් හොයන්න ඔක දෙකෙන් බෙදන්න. 242න් බෙදුනම අංශක 120යි. එහෙනම් මෙයත් අංශක 120යි. මෙයත් අංශක 120යි. එහෙනම් උත්තරේ තමයි අපේ ප්‍රශ්නෙන් අහන්නේ බට තෝරාගත් ගොවීන් නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120යි. අංශක 120යි. අපි ඊගා ප්‍රශ්නට යමු. බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15කි. බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15කි. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන කීයද? දැන් බලන්න මේ බෝංචි නිරූපණය වෙන බෝංචි කියන්නේ අංශක 30යි. අංශක 30 නිරූපණය වෙන්නේ කී දෙනෙක්ද? 15 දෙනෙක්. නේද? කේන්ද්‍රික ඛණ්ඩයගේ අංශක 30යි. ඇත්තරම ගොවීන් ඉන්නේ 15. එහෙනම් ඔයගලන්ට පේනවා අංශක ගණනින් හරි අඩක් තමයි ගොවීන් ගන්න. අංශක ගණනින් හරි අඩක් හරියටම භාගයක් තමයි ගොවීන් ගන්න. එහෙනම් මේ අනිත් ඒවාත් අපිට නිකම්ම දාගෙන යන්න පුළුවන්. බටු 120න් භාගයක් 60යි නේද? වට්ටක්කා 120න් භාගයක් 60යි. වණ්ඩක්කා 90න් භාගයක් 45යි. ඔන්න ඔහමයි ගොවීන් ගණන ඉන්නේ. ඔක්කොම උනත් අපිට දාගන්න පුළුවන්. අපෙන් අහන්නේ වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන කීයද? 60 දෙනයි. ගොවීන් 60 දෙනයි. මෙම වට ප්‍රස්ථානයේ නිරූපණය වන මුළු ගොවීන් සංඛ්‍යාව කීයද? අපිට මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන්. ඊටත් වඩා ලේසි අපි දන්නවා මෙතනින් අපි දැනගත්තා අංශක ගාණෙන් හරි අඩයි ගොවීන් ගන්න. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ලක්ෂයක් වටා කෝණ අංශක 360යිනේ. එහෙනම් අංශක 360න් හරි අඩක් තමයි ගොවීන් ගන්න. ඒ කියන්නේ ගොවීන් 180ක් තමයි ඉන්නේ. ගොවීන් ගන්න 180යි. ඉතින් කොටසට යන් අපි වසරකට පස්සේ අවුරුද්දකට පස්සේ බටු වගා කරමින් සිටි ගොවීන් 20 දෙනෙක් එළවලු වගාව නතර කළහ. එන්න. බටු වගා කරපු ගොවීන් කී දෙනෙක්ද? බටු වගා කරපු ගොවීන් 20 දෙනෙක් එළවලු වගාවෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. ඒ කියන්නේ එහෙනම් දැන් බටු වගා කරපු හිටියා ගොවීන් 60 දෙනෙක්. දැන් බටු වගා කරන්නේ ගොවීන් 40 දෙනෙක්. දැන් බටු වගා කරන්නේ ඒ 60 දෙනාගෙන් 20ක් අයින් වෙලා ගියා නම් බටු වගා කරන ගොවීන් ගණන 41යි. එතකොට බලන්න මුළු ගොවීන් ගණන කීයද කියලා. මුළු ගොවීන් ගණන ඒ බටු වගාවෙන් අයින් වෙනවා කියන්නේ සම්පූර්ණ එළවලු වගාවෙනුත් මේගොල්ලෝ අයින් වෙලා ගියා. එතකොට එළවලු වගා කරන ගොවීන් හිටියනේ පුතේ 180ක්. එතකොට බටු වලින් මේ 20 අයින් වෙනකොට එතකොට එළවලු වලිනුත් එළවලු වගාවෙන් සමස්ත ගොවීන් ගණනුත් මේ 20 අඩු වෙන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා හිටියේ 180ක් දැන් ඉන්නේ 20 අඩු වුණාම 160යි. අපෙන් අහන ප්‍රශ්න තමයි වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වට ප්‍රස්ථාරයක බටු වගා කරන ගොවීන් ගන්න නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගණනය කරන්න. හරි. දැන් අපිට අවශ්‍ය දේ තියෙනවා. දැන් බලන්න. දැන් මුළු ගොවීන් ඉන්නේ 160යි. දැන් බටු වගා කරන ගොවීන් ඉන්නේ 40යි. කේන්ද්‍රික කෝණය හොයන්න හැමතිස්සෙම පුතේ මෙතෙන්ද විතරක් නෙමෙයි ඕනම තැනකදී එයා මේ වට ප්‍රස්ථාරයෙන් භාගයක් මෙච්චරයි කියලා දීලා සංඛ්‍යාත්මකව කේන්ද්‍රික කෝණය ගණනය කරන්න කිව්වොත් ඒ භාගය අංශක 360න් වැඩි කරන්න. දැන් බලන්න මෙතන බටු වගා කරන ගොවීන් 40යි මුළු ගොවීන් ගණන 160. ඒතර භාගයක් විදිහට ගත්තොත් 160න් 40යි. මේකේ කේන්ද්‍රික ඛණ්ඩය හොයන්න අංශක 360න් වැඩි කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා 40ට 40 ගොඩවල් 1යි 160ට 40 ගොඩවල් 4ක් තියෙනවා. 4ට 4 ගොඩවල් 1යි 36ට 9.0යි අංශක 90යි. එහෙනම් දැන් බටු වගා කරන ගොවීන් නිරූපණය වෙනවා අංශක 90කින්. බටු වගා කරන ගොවීන් නිරූපණය වෙනවා අංශක 90කින්. හොඳයි. දැන් අපි මේ දක්වා ප්‍රශ්න 4ක් කතා කරා. මොනවාද? භාග ගාණක් කතා කරා, වර්ගඵලයේ ගාණක් කතා කරා, කොටස් වෙළඳපොළ ගාණක් කතා කරා සහ වට ප්‍රස්ථාර ගණනක් අපි කතා කළා. අපි තව චුට්ටක් ඉස්සරහට යමු. අපි ටිකක් 2019 ප්‍රශ්න පත්‍රයට යන්කු බලන්න. 2019 ප්‍රශ්න පත්‍රයට 2019 ප්‍රශ්න පත්‍රයේ මම කැමති මෙන්න මේ බදු ගණන ගන්න. මොකද සමහරට බදු ආදායම් ගණනක් එන්නත් පුළුවන් අපිට. බලන්නකෝ 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි මම මේ තාම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස කතා කරමින් යන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ
තුන්වෙනි ගාන තියෙනවා මේ වරිපණම් සහ ආදායම් බදු සම්බන්ධ ගාන. right. වරිපණම් සහ ආදායම් බදු සම්බන්ධ ගාන මේක 10 වසරේ එන ප්‍රතිශත පාඩ 10 වසරේ පාඩමක් මේක. ඒ පාඩමේදී අපි කතා කරලා තියෙනවා වරිපණම් බදු ගැන, ඊගාවට ආදායම් බදු ගැන සහ තීරු බදු ගැන. ඊට අමතරව අර වක්‍ර බද්දක් වෙන වැට් බද්ද ගැනත් අපි කතා කරලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන් මේ ආදායම් බදු ගන්න හුඟක් වෙලාවට මේ ප්‍රශ්න පත්‍රෙත් එක්ක එන ගානක්. ඒ වගේම වරිපණම් ගණන. හොඳයි පුතාලා පෙරලා ගන්න 2019 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තුන්වෙනි ගණන. මම පොඩ්ඩක් කියවන්නම් ඒක. කුමාර නගර සභා සීමාවක් තුළ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. නගර සභා සීමාවක් තුළ යා වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඔහුගේ ව්‍යාපාර ස්ථානයේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000යි. වාර්ෂික තක්සේරුව කියලා කියන්නේ ගොඩනැගිල්ල වටිනාකම නෙමෙයි. ගොඩනැගිල්ල වසරක් කාල සීමාවක් සඳහා මෙන්න මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා අදාළ පළාත් පාලන ආයතනය කියන්නේ නගර සභාව හෝ ප්‍රාදේශ සභාව විසින් තක්සේරු කරන විසින් තක්සේරු කරනවා. ඒ තක්සේරු වටිනාකම රුපියල් 40000යි. නගර සභාව 122ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල හොයන්න කියලා අපිට කියනවා. එහෙනම් හරිම ලේසි. එතන 40000න් 122ක් අපි බලමු නේද? 40000න් අපි බලමු 122ක් කීයද කියලා නේද? බිංදු කපන්න 22 4න් වැඩිනාම 88යි. අගට බිංදු 2යි උත්තරය 8800යි. උත්තරය 8800යි. ඊට පස්සේ අපෙන් අහනවා කාර්තුවක වරිපණම් බදු මුදල කාර්තුවක් සඳහා කොච්චර වරිපණම් බදු මුදලක් ගෙවන්න ඕනද කියලා. මෙන්න මේක ළමයින්ට හරියට පැටලෙන තැනක්, දන්න පැටලෙන තැනක්. මොකක්ද මේ අවුරුද්දට තියෙන කාර්තු ගානයි කාර්තුවකට තියෙන මාස ගානයි. පුතේ හොඳට මතක තියාගන්න අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. එක කාර්තුවකට මාස 3ක් තියෙනවා. මොකද්ද? මාස 3ක කාලයක් කාර්තුවක්, කාර්තු 4ක් අවුරුද්දක්. එහෙනම් වාර්ෂික වරිපණම් බදු මුදල දුන්නාම කාර්තුවකට හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේක 4ෙන් බෙදන්න ඕනේ. මේක 4ෙන් බෙදන්න ඕනේ. එතකොට අපි දන්නවා 8800 අපි බෙදනවා 4ෙන්. උත්තරය 2200යි. කාර්තුවක වරිපණම් බදු මුදල කාර්තුවක වරිපණම් බදු මුදල කාර්තුවක වරිපණම් බදු මුදල රුපියල් 2200ක් වෙනවා. කාර්තුවක වරිපණම් බදු මුදල රුපියල් 2200ක් වෙනවා. හොඳයි අපි එකේ B කොටසට යමු. වාර්ෂික ආදායම බදු ප්‍රතිශතය. මේක හුඟක් වෙලාවට අපිට හම්බෙන ගාණක්. බලන්න පුතේ දැන් මේකෙදී අපි තාමත් දැන් මේ බදු ප්‍රතිශතයන් මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. මේ වර්තමාන කාලේ මේ වර්තමාන පහුගිය අවුරුද්දේ ඉඳලා මේ වර්ෂයේ මේ බදු ප්‍රතිශතයන් වෙනස් වෙලා තියෙනවා. නමුත් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ තිබිච්ච බදු ප්‍රතිශතයන් ටික තමයි තාමත් අපි ගාණක් විදිහට හදාගෙන එන්නේ. මෙතනදී පුතේ දැන් මේ ගාණ කියන විදිහට හැමදාමත් අපිට ලැබෙන විදිහට මේ යම්කිසි පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායමේ පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊගාව ලක්ෂ 5ට 104ක බද්දක් ගෙවනවා. ඊගාව ලක්ෂ 5ට 108ක්. ඊගාව ලක්ෂ 5ට 112ක්. ඊගාව ලක්ෂ 5ට 10ක්. ඊගාව ලක්ෂ 5ට 120ක්. සහ එතනින් එහාට 124ක බදු ප්‍රතිශතයක් අය කරනවා කියලා තමයි ගණන් වල හැම එකේම දීලා තියෙන්නේ පහුගිය අවුරුදු පුරාවටම. ඉතින් අපි මේ අවුරුද්දෙත් මම හිතන්නේ බදු ප්‍රතිශතය නම් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දීලා තියෙන බදු ප්‍රතිශතයෙන් මේක ගණන් හදාගන්න විතරයි අපිට තියෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේකේ කියනවා අර කීව විදිහට තමයි තියෙන්නේ. ඉහත වගුවට අනුව කුමාරට වර්ෂයකට රුපියල් 12000ක මුදලක් ආදායම් බද්දක් ලෙස ගෙවයි. ඔහුගේ වාර්ෂික ආදායම කීයද? දැන් අපිට මේකේ දීලා තියෙන්නේ බද්ද දීලා ප්‍රතිශතයක් දීලා එයාගේ වාර්ෂික ආදායම කීයද කියලා අහනවා. පුතාලා මතක තියාගන්න මෙයා බදු ගෙවනවා කියනකොටම අපි දන්නවා මෙයාගේ ආදායම රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි. මොකද පළවෙනි ලක්ෂ 5 පැන්නුවට පස්සේ තමයි පළවෙනි ලක්ෂ 5 ඉක්මවා ගියාට පස්සේ තමයි අපිට බදු ගෙවන්න වෙන්නේ ආදායම් බදු. එහෙනම් ඒ ලක්ෂ 5 පැත්තකින් ලියාගන්න. එයා 5ට වඩා වැඩි. ඊගාවට අපි දන්නවා අපි නිකන් ගණන් හදමු මේක ගාන කොටසක් නෙමෙයි.
දැන් අපි දන්නවා පළවෙනි ලක්ෂ ඊගාව ලක්ෂ 5ට 100ට 4ක බද්දක් ගෙවුවොත් එයාට ගෙවන්න වෙනවා රුපියල් 5/4 20,000. ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 5 පන්නන්න නම් එයා රුපියල් 20,000ට වඩා වැඩි බද්දක් ගෙවන්න ඕන. හැබැයි මෙයා ගෙවලා තියෙන 12,000යි. ඒතර අපි දන්නවා එහෙනම් මම මේ ගණන් හදලා පෙන්නුවේ එයා ඉන්නේ මොන බදු ප්‍රතිශතයේද කියලා බලාගන්න. දැන් 100ට 4 බදු ප්‍රතිශතය පනලා 100ට 8ට යන්න නම් එයා රුපියල් 20,000ට වඩා වැඩි බද්දක් ගෙවලා තියෙන්න ඕන. නෑ. මෙයා ගෙවලා තියෙන රුපියල් 12,000යි. ඒ කියන්නේ මෙයා ඉන්නේ 100ට 4 බදු සීමාව තුල. එහෙනම් අපි මේ ගාන හදන්නේ අපි දන්නේ නැහැ එයාගේ ආදායම අපි හොයන්න යන්නේ ඒකනේ. අපි ඒක රුපියල් x කියලා ගමු. එයාගේ ආදායම රුපියල් x ඒකෙන් 100ට 4ක් කියලා කියන්නේ රුපියල් 12,000යි. එයාගේ ආදායම ඒ කියන්නේ බදු ගෙවන ආදායම x ඒකෙන් 100ට 4ක් කියලා කියන්නේ රුපියල් 12,000යි. එහෙනම් පුතේ අපි x මෙහි තියාගෙන 12,000 මේ පැත්තේ ඉන්නවා. අර වැඩි කිරීම 100 බෙදීම වැඩි කිරීම 4 බෙදීම 4ක් කරමු. බෙදීම 100 වැඩි කිරීම 100ක් කරමු. මෙතන 4ට 4 ඒවා 1යි 12ට 3යි මෙතන 3000යි 3000ට තව අග බිංදු දෙකක් දාන්න. එතකොට කීයද ලක්ෂ 3යි. ලක්ෂ 3යි. එතකොට පුතේ එයාගේ බදු නොගෙවන බදු නිදහස් ආදායම ලක්ෂ 5යි. බදු ගෙවන ආදායම ලක්ෂ 3යි. එහෙනම් එයාගේ මුළු ආදායම ලක්ෂ 8යි. එයාගේ මුළු ආදායම වෙනවා රුපියල් ලක්ෂ 8ක්. ඔක තමයි උත්තරේ. ඔක තමයි උත්තරේ. right. ඊට පස්සේ පුතේ මම කැමති මේකේ තව ගානක් මේ අවුරුද්දෙම ගන්න මොනවද? අර ඕගොල්ලෝ දන්න, ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන සංඛ්‍යාත බහුවශ්‍රය. නේද? සංඛ්‍යාත බහුවශ්‍රය ගාන මේකේ තියෙනවා සංඛ්‍යාත බහුවශ්‍රය සහ ජාල රේඛේ. එතකොට බොහෝ වෙලාවට අපිට ගාන හදන්න වෙන්නේ ජාල රේඛයේ ඇසුරු කරගෙන සංඛ්‍යාත බහුවශ්‍රයක් හදන්න තමයි බොහෝ වෙලාවට එන්නේ. ඒතර මේකේ සංඛ්‍යාත වගුවකුත් දීලා තියෙනවා අපිට. අපි බලමු ගාන කොහොමද වෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ පෙරලා ගන්න තියෙන්නේ. පෙරලා ගන්න කියන්නේ ඊගාව ගාන අපි හදන්නේ නැහැ. අපි හදුවේ තුන්වෙනි ගාන 2019. දැන් අපි කතා කරන්න යන්නේ 2019 හතරවෙනි ගාන. ඒ කියන්නේ මම මේ සාකච්ඡා කරන්න යන්නේ ජාල රේඛය ගැන. ජාල රේඛය. නේද? අපි කියන හිස්ටෝග්‍රෑම් ජාල රේඛය ගැනයි කතා කරන්න යන්නේ. බලන්න ඒකේ තියෙනවා පන්තියක සිසුන් 40 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් සකස් කර ඇත. මෙහි 10 20 මගින් 10ට වඩා වැඩි හා 20ට වඩා අඩු හෝ සමාන ලකුණු පාන්තර දැක්වෙන අතර අනෙක් පන්ති ප්‍රාන්තරද එලෙසම වේ කියලා තියෙනවා. හොඳයි පුතේ දැන් මම මේක ලොකුවට වගුව ගහන්න යන්නේ මට කාලෙත් එක ලොකු සරණක් නෙ තියෙන. ඒ නිසා මම නිකන් කටුවට මේක ලියන්නම්. මේක තමයි ලකුණු. මේක තමයි සිසුන් සංඛ්‍යාව. හොඳයි. බලන්න පුතේ ලකුණු 10යි 20යි අතර ශිෂ්‍යයෝ 6 දෙනෙක් ඉන්නවා. 20යි 40යි අතර හිස් තැනක් තියෙනවා. 40යි 50යි අතර හිස් තැනක් තියෙනවා. 50යි 80යි අතර 15ක් තියෙනවා. 80යි 90යි අතර හිස් තැනක් තියෙනවා. මුළු සිසුන් සංඛ්‍යාව 40ක් වෙනවා. මුළු සිසුන් සංඛ්‍යාව 40ක් වෙනවා. ජාල රේඛයේ මේ විදිහට ඇඳලා තියෙනවා. මම කටුවට අඳින්නම් මේක වෙලාව ගත වෙන හින්දා. ඒකේ තියෙනවා 1 2 3 4 5 6 7 8 විදිහට ඔය විදිහට අනිත් පැත්තේ තියෙනවා 10 ඉඳලා 100ට 10 20 30 40 50 60 70 80 90 100 ඔය විදිහට. හරි. මෙතන ඉන්නවා සිසුන් සංඛ්‍යාව.
මේ පැත්තේ තියෙනවා ලකුණු. බලන්න පුතේ අපිට තියෙනවා මේක ඇඳලා දීලා 10යි 20යි අතර ලකුණු 6ක් තියෙනවා. දහය 20යි අතර ලකුණු 6ක් ඇඳලා දීලා තියෙනවා. 20යි 40යි අතර 4 දෙනෙක් ඉන්නවා. ඊගාවට 40යි 50යි අතර 7 දෙනෙක් ඉන්නවා. ආයි 80යි 90යි අතර 4 දෙනෙක් ඉන්නවා. ඔය දේ මේක ගොඩ නැගිලා තියෙන්නේ. හරි. දැන් පුතේ අපි මේ දෙක සම්පූර්ණ කරගමු. ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පූර්ණ කරන්න. ජාල රේඛයෙන් සංඛ්‍යාත වගුව සම්පූර්ණ කරනවා. සංඛ්‍යාත වගුවේ ජාල රේඛය සම්පූර්ණ කරන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන 50යි 80යි අතර 15 දෙනෙක් ඉන්නවා. 50 80 කියවම පුතේ මේ පන්ති ප්‍රාන්තර තියෙනවා 1යි 2යි 3ක්. පන්ති ප්‍රාන්තර 3ක් තමයි 50යි 80 නිරූපණය. එහෙනම් මේ සංඛ්‍යාතය අපි බෙදන්න ඕන 3ෙන්. පන්ති ප්‍රාන්තර 3කටනේ 80 මේ 50 මේ පන්ති ප්‍රාන්තර 3කටනේ 15 තියෙන්නේ. 50 60 60 70 70 80ට. එහෙනම් මේ සංඛ්‍යාතයත් අපි 3ෙන් බෙදා ගමු. 15 3ෙන් බෙදනම 5යි. එහෙනම් ඔයගොල්ලෝ අඳින්න ඕනේ මේක මෙතනින් ඔය විදිහට. පන්ති ප්‍රාන්තර ගණනින් බෙදලා තමයි සංඛ්‍යාතය දාගන්න වෙන්නේ. ඊට පස්සේ බලන්න මෙතන 20යි 40යි අතර 20යි 40යි අතර 4ක් ඉන්නවා. මේ 20යි 41 ඔයගොල්ලන්ට පේනවා පන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා මෙතන. එහෙනම් මේක දෙගුණ කරන්න. 4 දෙගුණ කරාම 8ක් වෙනවා. ඊගාට 40යි 50යි අතර බලන්න. 40යි 50 තනි ප්‍රාන්ති ප්‍රාන්තරයක්. එතන උත්තරේ 7ක් වෙනවා. ඊගාට 80යි 90යි අතර කී දෙනෙක්ද? 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ ටික එකතු කරලා බලන්න. 6යි 8යි 14යි 7යි 21යි 5යි 26යි 4යි 30න් බින්දම 3ක් ඉතිරි 3 1යි 4යි ගාන හරි. ගාන හරි. ඊට පස්සේ කියනවා ලකුණු 40ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව මුළු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න. 40ට වඩා වැඩි ගත්ත අය. එතන 40ට වඩා වැඩි ගත්ත අය කියන්නේ මෙන්න මේ ටික නේද? මෙන්න මේ ටික මොනවද? 40 50 අතර 7 දෙනෙක් ඉන්නවා. 50යි 80යි අතර 15 දෙනෙක් ඉන්නවා. 80යි 90යි අතර 4 දෙනෙක් ඉන්න. එකතු කරන් බලන්න. 15යි 7යි 22යි 22යි 4යි 26යි. කීයෙන් 26යිද? 40න් 26යි මේ බලන්න. 40න් 26යි. එහෙනම් මේක ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරන හැමතිස්සෙම ප්‍රතිශතයක් විදිහට දක්වන්න නම් අපි අදාළ භාගයක් විදිහට ලියලා මුළු සංඛ්‍යාව හරය විදිහටත් අදාළ සංඛ්‍යාව ලවයේ විදිහට දාලා ඊට පස්සේ ඒක 100න් වැඩි කරන්න. එතකොට 22යි 25යි 2ට 1යි 26ට 13යි 13 අරක් 5ට 5. එහෙනම් ප්‍රතිශතයේ 100ට 65ක් වෙනවා. ප්‍රතිශතයේ 100ට 65ක් වෙනවා. ඊගාවට අවසාන ප්‍රශ්න කියනවා ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවශය ඇඳ දක්වන්න. ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවශය ඇඳ දක්වන්න. උදාහරණ දන්නවා ජාල රේඛය පාවිච්චි කරලා සංඛ්‍යාත බහුවශයක් අඳිනකොට ඉස්සෙල්ලාම මේ මධ්‍ය ලක්ෂ ටික ලකුණු කරගන්න මේ හැම එකේම. හැම අර ඩබල් කොලම් මේකත් දෙකක් මාක් කරගන්න ඕනේ. ඒ මෙතන මේ 50යි 60යි අතර 60යි 70යි අතර 70යි 80යි අතර 80යි 90යි අතර ඊට පස්සේ දෙපැත්තේ වැඩිපුර තීරු දෙකේ මධ්‍ය ලක්ෂ දෙක යා කරගන්න මේ විදිහට. දැන් මේ ටික අපි රූල තියලා සරල රේඛීයව මේ ටික මේක මේ මතත් වෙන පෑනකින් පාවිච්චි කරොත් හොඳයි. ඒතර මේක හොඳට පේනවා. කරලා මේක මේ විදිහට යා කරගන්න. ඔන්න ඔහමයි අපි ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවශය අඳින්නේ. හොඳයි පුතේ දැන් අපි මේ දක්වා කතා කරපු ගණන් ටිකේදී දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ගණන් රාශියක් අපි කතා කරා එන්න පුළුවන් කියලා හිතන ගණන් මේ ගණන් වලින් පහක් තමයි B කොටසේ තියෙන්නේ. අපි තවත් ගණනක් කතා කරමු. දැන් සමහරවිට අපිට B කොටසේ මෙන්න මේ සම්භාවිතාව කොටුදැල සහ රුක්සරාණ කියන කොටස් දෙක එකට සම්බන්ධ කරපු ගණනක් බොහෝ වෙලාවට ලැබෙන්න පුළුවන්. මේ වර්තමාන ගණන් වල දැන් අපි ඉගෙන ගන්න සම්භාවිතාවේ කොටුදැල භාවිතය සහ රුක්සරාණ භාවිතය කියන එක එකම ප්‍රශ්න කොටස් දෙකක් විදිහට යෙදලා තියෙනවා. මම දැන් කතා කරන්න යන්නේ ඒ වගේ ගණනක් තමයි. මේ ගාන 2020 O level ඔයගොල්ලෝ පෙරලා ගන්න. 2020 O level පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 4 වෙනි ගාන. 2020 O level පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 4 වෙනි ගාන තමයි මම කතා කරන්න යන්නේ.
බලන්න පුතේ ඒකේ මෙහෙම තියෙනවා. ළමයින් සඳහා වූ සාදයකදී බෑගයක් තුල බෝල අතරින් අහඹ ලෙස බෝලයක් ඉවතරගෙන ඒ ආපසු නොදමා තවත් බෝලයක් අහඹ ලෙස ඉවතර ගැනීමේ ක්‍රීඩාවක් විය. බෑගය තුල සරසම රතු පාට බෝල දෙකක්, ඒ කියන්නේ R1 සහ R2 වශයෙන් නිල් පාට බෝලයක් B1, ඒ වගේම කහ පාට බෝලයක් Y හා කොළ පාට බෝලයක් වේ. එහෙනම් මෙහෙමයි තියෙන්නේ. රතු පාට බෝල දෙකයි, නිල් පාට බෝලයයි, කහ පාට බෝලයයි, කොළ පාට බෝලයයි. ওই විදිහටයි තියෙන්නේ. G වලින් green දක්වනවා, Y වලින් yellow, B වලින් blue, R වලින් red 1, red 2 විදිහට. right. අපිට කියනවා ඉහත ක්‍රීඩාවට අදාළ නියැදිය අවකාශයේ කතර ලකුණ යොදා ගනිමින් කොටුදල තුල දක්වන්න. පුතාලා මෙතන හරිය වැදගත් වචනයක් තියෙනවා. ඒක තමයි මේ ගානම සම්පූර්ණ ගානම තීරණය වෙන වචනය. මොකක්ද? අහඹ ලෙස එක් බෝලයක් ඉවතරගෙන එය ආපසු නොදමා තමයි තවත් බෝලයක් ගන්න. ඒ කියන්නේ පුතේ දැන් මේ තියෙන පළවෙනි ගැනීම නම් ඔයා හිතන්න පළවෙනි සැරේ R1 රතු එක බෝලේ ගත්තොත් අපිට ඒක අරන් එහා පැත්තකින් තියලා තියෙන්නේ. එතකොට ආයි දෙවෙනි සැරේ ගන්න R1 කියලා බෝලයක් නැහැ. ඒක නිසා ආපසු නොදමා කිව්වහම මෙන්න මේ මැද ලයින් එක මක් වෙන්න ඕනද? මැද ලයින් එකට අපි කතරය දාන්නේ නැහැ. දැන් එතකොට අපි කතරය දාගමු. R1 වලට කතරයක් නැහැ. ඊගාවට ඉතුරු ටිකට කතරය දාගමු. ඊගාව එකේ R2 R එකම අවස්ථාවට කතරයක් නැහැ. ඉතුරු ටිකට කතරය දාගන්න. ඊගාව එකේ B කියන එකට කතරයක් නැහැ. BB කියන එකට ඉතුරු ටිකට කතරය දාගන්න. Y කියන එකේ 1 2 3යි right. ඔය විදිහට කතරය යොදා ගන්න. හොඳයි දුරන් පැහැදිලිව පේනවා මේ මැද ලයින් එක හිස්ස තියෙනවා මම. මැද ලයින් එක හිස්ස තියෙනවා right. එතකොට බලන්න ඉස්සෙල්ලාම අපි බලමු මේකේ නියැදිය අවකාශය කීයද කියලා. ඒක හොයාගන්න හරිම ලේසි ක්‍රමය තමයි. මෙතන මේ පැත්තේ 5යි මේ පැත්තේ 5යි 5 සරක් 25යි 25න් මැද 5යින් කරාම නියැදිය අවකාශය හැමදෙස්සෙම එන්නේ 20න් පංගු. නියැදිය අවකාශය එන්නේ 20න් පංගු. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ. ඔන්න අපි කාර්යසිය තලයක් තුළ අදාළ නියැදිය අවකාශය ලකුණු කරා. දෙවෙනි එක තමයි ක්‍රීඩාව ජය ගැනීමට නම් නිල් බෝලයක් හෝ කොළ බෝලයක් ඉවතරගෙන පළමුව ඉස්සලා කියන්නේ පළවෙනි ගැනීමේදී අපි ගන්න ඕන නිල් බෝලයක් හෝ කොළ බෝලයක් ඉවතර ගන්න ඕන නේද? BOG නිල් හෝ කළු බෝලයක් ඉවතර ගන්න ඕනේ. ඉන්පසුව රතු බෝලයක් ඉවතර ගත යුතු විය. ළමයෙකු ක්‍රීඩාවේ ජය ගන්නා සිද්ධිය කොටුදලෙහි දක්වා ඒ සම්භාවිතාව සොයන්න. හරි ඉස්සෙල්ලාම ගන්න ඕනේ මොකද්ද පුතේ? පළවෙනි සැරේ ගන්න ඕනේ නිල් බෝලයක් හෝ කහ බෝලයක්. නිල් බෝලයක් හෝ කහ බෝලයක් තමයි ගන්න ඕනේ. එතකොට නිල් බෝලේ කියන්නේ B නේද? එතකොට ඉස්සෙල්ලා මෙන්න මේ නිල් බෝලයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් yellow කහ බෝලයක් ගන්න ඕනේ. එතකොට ගන්න ඕනේ දෙවෙනි සැරේ ගන්න ඕනේ අනිවාර්යයෙන්ම රතු බෝලයක්. එතකොට බලන්න මේ නිල් බෝලයයි රතු බෝලයයි. නිල් බෝලයයි රතු බෝලයයි. ඊට පස්සේ මේ පැත්තේ yellow කහ බෝලයයි නේද? කහ බෝලයයි රතු බෝලයයි. කහ බෝලයයි රතු බෝලයයි. ඔන්න ඔය අවස්ථාවේදී තමයි ජය ගන්න පුළුවන්. එන්නේ මොකද්ද? පළවෙනි සැරේ ගන්නවා නිල් බෝලයක්, දෙවෙනි සැරේ ගන්නවා R1 බෝලේ. පළවෙනි සැරේ නිල් බෝලේ ගන්නවා, දෙවෙනි සැරේ R2 බෝලේ ගන්නවා. පළවෙනි සැරේ කහ බෝලේ ගන්නවා, දෙවෙනි සැරේ R1 බෝලේ ගන්නවා. පළවෙනි සැරේ කහ බෝලේ ගන්නවා, දෙවෙනි සැරේ R2 කියන රතු බෝලේ ගන්නවා. ඔන්න ඔය අවස්ථා හතරේදී තමයි තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒ ටික මාක් කරමින් කොටු කරගමු. එහෙනම් ඔක්කොම අවස්ථා කීයද? 20යි. ඒකෙන් දිනන අවස්ථා දෙන්නේ 4යි. කියන්නේ 5න් 1යි. එහෙනම් තරගය ජය ගැනීම නැත්නම් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙන්නේ 4න් 1යි. 20න් 4යි සමානද 5න් 1යි. 20න් 4යි කියන්නේ 5න් 1යි. ඔක තමයි උත්තරේ 5න් 1යි. ඒක අපි දෙවෙනි කොටසට ගියාම දෙවෙනි කොටසේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒක රුක්සරහණක් ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. මොකක්ද? කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම A සහ B නම් යන්ත්‍ර දෙක භාවිත කරමින් කරයි. එක්කෝ A යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් B යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරනවා. A යන්ත්‍රයේ මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 3න් 2ක් නිපදවන අතර ඉතිරිය B යන්ත්‍රයෙන් නිපදවන. එහෙනම් A යන්ත්‍රයෙන් 3න් 2ක් නිපදවනවා නම් B යන්ත්‍රයෙන් නිපදවන්නේ 3න් 1ක ප්‍රමාණයක්.
ඒ යන්ත්‍රයේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම. කියන්නේ faulty එකක් වීම. දෝෂ සහිත එකක් වීම. අපි දුමු damage එකක් වීම 16න් 1යි. ඒ වගේම B යන්ත්‍රයෙන් නිපදවන භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම 36න් 1යි. faulty one වෙන්න 36න් 1ක සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඉහත තොරතුරු භාවිතයෙන් පහත දැක්වෙන අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතාවය ඇතුළු කරන්න. හොඳයි පුතේ රුක් සටහන පොඩ්ඩක් දීලා තියෙනවා එකක් පොඩි කොටසක්. හොඳයි පුතේ අපි ඒකේ අර අපි දැන් කතා කරේ කොටුදැල සම්බන්ධ ගාන. ඒකේ දෙවෙනි කොටස විදිහට රුක් සටහන සම්බන්ධ ගාන තියෙනවා. මේ බෝඩ් එකේ තියෙන එකයි අපි බලමු. මේක කියනවා කර්මාන්ත ශාලාවක ක්‍රීඩා භාණ්ඩ නිපදවීම සඳහා A සහ B යන්ත්‍ර දෙකක් භාවිත කරනවා. ඒ යන්ත්‍රයේ මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් පහන් දෙකක් නිපදවන අතර B යන්ත්‍රයේ ඉතිරි සියල්ල B යන්ත්‍රයේ නිපදවයි. ඒ වගේම ඒ යන්ත්‍රයේ නිෂ්පාදනය කරන ක්‍රීඩා භාණ්ඩයක දෝෂසහගත ක්‍රීඩා භාණ්ඩයක් නිපදවීමේ සම්භාවිතාව 16න් 1යි. B යන්ත්‍රයේ දෝෂසහිත ක්‍රීඩා භාණ්ඩයක් නිපදවීමේ සම්භාවිතාව 36න් 1යි කියලා අපිට දීලා තියෙනවා. අපි රුක් සටහන දීර්ඝ කරගමු. දැන් A යන්ත්‍රයේ නිපදවන්නේ ක්‍රීඩා භාණ්ඩ වලින් 5න් 2යි නම් B යන්ත්‍රය නිෂ්පාදනය කරනවා ක්‍රීඩා භාණ්ඩ වලින් 5න් 3ක්. ක්‍රීඩා භාණ්ඩ වලින් 5න් 3ක්. හොඳයි පුතේ. ඊට පස්සේ අපිට කියනවා මේ A භාණ්ඩය නිෂ්පාදනය කරන ක්‍රීඩා භාණ්ඩයක් හොඳ දෝෂසහගත එකක් වීම සම්භාවිතාව 16න් 1යි කියලා. එහෙනම් දෝෂසහගත එකක් වීම 16න් 1යි නම් හොඳ භාණ්ඩයක් වීම 16න් 5යි. ඒ වගේම අපි මෙතනට ගියාම දැන් B භාණ්ඩය ගත්තාම B භාණ්ඩයේ දෝෂසහිත එකක් වීම සම්භාවිතාව 36න් 1යි. දෝෂසහිත එකක් වීම 36න් 1යි නම් හොඳ භාණ්ඩයක් වීම සම්භාවිතාව 36න් 35යි. ඔය විදිහට තමයි රුක් සටහන දීර්ඝ වෙන්නේ. මුලින්ම ක්‍රීඩා භාණ්ඩය නිපදවන්නේ A යන්ත්‍රයෙන් නිපදවීමේ සම්භාවිතාව 5න් 2යි. B යන්ත්‍රයෙන් භාණ්ඩය නිෂ්පාදනය කිරීම සම්භාවිතාව 5න් 3යි. ඊට පස්සේ A යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩය හොඳ භාණ්ඩය ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් වීම 16න් 15ක් වෙනවා. දෝෂසහගත එකක් වීම 16න් 1ක් වෙනවා. ඊගාවට B යන්ත්‍රය ගත්තාම හොඳ භාණ්ඩයක් වීම 30න් 35යි. දෝෂසහගත එකක් වීම 30න් 1යි. දැන් මුද මේ අපි අවස්ථා ටික ලියමු. A හොඳ භාණ්ඩයක්, A දෝෂසහගත භාණ්ඩයක්, B හොඳ භාණ්ඩයක්, B දෝෂසහගත භාණ්ඩයක්. ඔය විදිහට. දැන් අපි මේකත් වැඩි කරගමු. 16 වරක් 5 80යි පුතේ. 80ෙන් 15 වරක් 2 30යි. මෙතන 16 වරක් ආපහු අත දිගේ එන්න 5 වරක් 16 80යි. ඒ වගේම දෙවරක් 1 2යි. මෙතන 30යි 5න් වැඩි වුණාම 180යි. 30යි 5ක් 180යි. 35යි 3ක් 105යි. ඒ වගේම මෙතන 30යි වරක් 5 180යි. 3 වරක් 1 3යි. ඔය විදිහටයි අවස්ථා ටික එන්නේ. ඔය විදිහටයි අවස්ථා ටික එන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා කර්මාශාලාවේ නිපදවන භාණ්ඩයක් දෝෂ සහිත භාණ්ඩයක් වීමේ සම්භාවිතාව කීයද? කර්මාශාලාවේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ දෝෂ රහිත කියන්නේ හොඳ භාණ්ඩයක් වීමේ සම්භාවිතාව කීයද කියලා. දැන් බලන්න එහෙම අවස්ථා දෙකක් තියෙනවා. A යන්ත්‍රයෙන් හොඳ භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. B යන්ත්‍රයෙන් හොඳ භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. දැන් බලන්න පුතේ එහෙනම් අපි මේ අවස්ථා දෙක එකතු කරන්නයි ඕනේ. හොඳ භාණ්ඩ වෙන අවස්ථා දෙක. ඒ කියන්නේ 80ෙන් 30යි කියන එක අපිට කුඩා කරගන්න පුළුවන් 8ෙන් 3යි කියලා. 80ෙන් 30යි කියන එක අපි කුඩා කරගමු 8ෙන් 3යි කියලා. ඊට බලන්න පුතේ මේකත් අපි කුඩා කරගමුකෝ. 180ෙන් 105යි කියන එක නේද? බලන්න පුතේ දැන් මේ 180 15ෙන් බෙදුනොත් 18ට 15 ගොඩවල් එකක් තියෙනවා 3ක් ඉතිරි 30ට 15 ගොඩවල් 2යි 12යි නේද 105 15ෙන් බෙදුනොත් 15ක් බලන්න පුතේ 7 කීයද කියලා 4ක් 5 35යි 4ක 7යි 3යි 10 එහෙනම් 12න් 7යි right එහෙනම් අපිට පුළුවන් මේ 8ෙන් 3යි 12න් 7යි එකතු කරන්න නේද 80ෙන් 30යි කියන්නේ 8ෙන් 3යි 180ෙන් 105යි කියන්නේ 12න් 7යි කියලා කුඩා කරගත්තම අපිට ලේසි දැන් බලන්න පුතේ 8යි 12යි කුඩා පොදු ගුණාකාරය 24නේ 8 වරක් 3 24යි 3 වරක් 3 9යි 12 වරක් 2 24යි 2 වරක් 7 14යි 14යි 19යි 23යි එහෙනම් මේ නිෂ්පාදනය කරන භාණ්ඩය A හෝ B යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩය දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව 24 23ක් වෙනවා දැන් එහෙනම් අපි ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ
B කොටසේ අපිට එන්න පුළුවන් ගණන් සියල්ලම වගේ අපි සාකච්ඡා කරා. මෙතනින් එහාට අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි අනුමානිත එහෙම නැත්නම් එන්න පුළුවන් කියලා හිතන කාල වේලාව අනුව එන්න පුළුවන් කියලා හිතන ගණන් කීපයක් සාකච්ඡා කරමු.